එළිය නම් ලොකු කලබලයක්. මහා හයියෙන් වැහි වැටෙන රාත්‍රියක්. හැබැයි පුංචි කතාවක් මතක් වුණා නින්ද එන්න කලින් ඔයාලට කියන්න. දන්නවද? ඉතාම නිවැරදි තීරණ ජීවිතයේ සුව පහසු මාර්ගයන් සහ ගමනාන්තයන් අපට ළඟා කරනවා. නමුත් අප ගන්නා වැරදි තීරණ ජීවිතයේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් සහ තවත් අයෙකුට නිවැරදි මාර්ගයක් සඳහා අඩිතාලම සකසනවා. ඉතින් බලන්නකෝ ඔයාගේ ජීවිතෙත් මොන වගේ තීරණද ඔයා අරන් තියෙන්නේ. අපිට සෑම විටම නිවැරදි තීරණ අපි ගන්නවයි කියලා සහතික වෙන්න හැකියාවක් නැහැ. හැබැයි ජීවිතේ කාලෙන් කාලට අපි ලබන අත්දැකීම් නිසා ඒ අත්දැකීම් වලින් පසුව අපි ගන්න තීරණ අනිවාර්යයෙන්ම අපි කලින් ගත්ත තීරණ වලට වඩා නිවැරදි තීරණ බවට පත් වෙනවා. ඉතින් එහෙම බලද්දී ජීවිතේ නිවැරදි තීරණ හෝ වැරදි තීරණ කියලා අපිට බෙදා වෙන් කරන්න බෑ. හැම විටම අපි නොදන්නා හෝ අපිට නොවැටහෙන අපැහැදිලි ඕනෑම දෙයක් නිසා අපි ගන්නා වැරදි තීරණයක ප්‍රතිඵලයක් ලෙස අපි ලබන අත්දැකීම් අපට වෙන සිත් වේදනා සහ ජීවිතයේ විවිධ කඩාවැටීම් අපේ ඊගාව තීරණ නිවැරදි තීරණ බවටත් පහසු ගමන් මාර්ග ලබා ගන්න අපිට උදව් වෙනවා. ඉතින් අත්දැකීම් අපට අඩිතාලම සපයනවා කියන එක තමයි අපිට මේකෙන් ගන්න තියෙන්නේ. ඒක හරියට ජීවිතේ සමහර සිදුවීම් දිහා අපව හැරිලා බලද්දී මොන තරම් මෝඩ අනුවන ක්‍රියාවක්ද අපි කරේ සහ අපිටම අපි ගැන සිනහ පහළ වෙන අපිවම අපිට මේ උපහාසයට ලක් කරන්න පුළුවන් සිදුවීම් අපිට මතක් වෙනවා. නමුත් එතනදී අපිට හිතන්න පුළුවන් ඉතාලම අපි කියමු වැඩිමල් පන්තියක ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් බාලාංශ පන්තියක ඉන්න බොහොම පුංචි ළමෙක් ලියන අකුරක් දිහා බලලා අහනවා ඇයි කොහොම ලියන්නේ? ඔහොම ලියන එක වැරදි නේ අයියෝ. ඕට වැඩිය මෙහෙම ලියන්න පුළුවන් කියලා. හැබැයි ඒ ළමයා තමයි දන්නේ කොයිතරම් අමාරුවෙන්ද ඒ අකුර හරියා ලියා ගන්න කියලා. ඉතින් හැම විටම අත්දැකීම් ජීවිතයට නිවැරදි මාර්ගයන් අරගෙන එනවා. ඔබ තීරණය කරන්න ඕනේ ඔබ ලබාගත්තු පෙර අත්දැකීම් සහ ඔබේ අත්වැරදීම් නිසා ඔබ ජීවිතයේ වර්තමානයේ ගන්න තීරණ නිවැරදි කරගන්නවාද නැත්නම් ඒ අත්වැරදීම් නැත්නම් ඒ වැරදි පාරේ ඔබ තවත් දිගටම යනවාද කියලා. ඉතින් මතක තියාගන්න. ඔබට මේ ලෝකයට ඇවිල්ලා මේ ජීවිතේ ගෙවන්න ලැබෙන බොහොම සීමිත කාලයක්. අවුරුදු 70ක් 80ක් වෙන්න පුළුවන් 50ක් 60ක් වෙන්න පුළුවන්. ඒකිනුත් ඉතාම ජව සම්පන්නව සහ සතුටින් සැනසීමෙන් තනි ජීවිතයක් ගෙවන්න පුළුවන් කාලය ලැබෙන තව ස්වල්ප කාලයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ලැබෙන ජීවිතයේදී Tamanට වගකීම් අඩු කාලයේදී හෝ ජීවිතයේ තීරණ අරගෙන තමන්ගේ ජීවිතේ කොයි දිශාවටද ගෙනියන්න ඕන කියලා අපි තීරණය කරන කාලයන් වලදී වෙනත් ගැටලු ඔලුවට ඇවිල්ලා නැත්නම් සමහර සම්මතතා නිසා ඔබ ජීවිතේ පීඩාවට පත් වෙනවා නම් එහෙම නැත්නම් ඔබ ඒවා පිළිබඳ ලතවිල්ලෙන් ඉන්නවා නම් ඉතින් මතක තියාගන්න ඔබට ලත වෙන්නත් ජීවිතේ දිනන්න එහෙම නැත්නම් ඔබ කැමති සුවපහසු ජීවිතයක් ලබා ගන්නත් ඔබට ලැබෙන එකම කාලයයි. ඔබ තමයි තීරණය කරන්න ඕන මේ පාරවල් දෙකෙන් මොන පාරද නැත්නම් මොන දේ ගැනද මම මේ කාලේ හිතන්නේ මගේ කාලේ වැය කරන්නේ මම මොන විදිහටද ජීවත් වෙන්නේ කියලා. ඉතින් හැමදාම ඔබට වරදින්නේ නැහැ. එහෙම නැත්නම් ඔබ හිතන විදිහට ඔබ හිතන ඔබට වරදිනවා කියලා ඒ මට්ටම මෙහෙම වෙන්නේ කියලා. ඉතින් දිගින් දිගටම ජීවිතේ පසුබෑම් තියනවා නම් ඔබ දැනගන්න ඕනේ ඉතාම වාසනාවන්ත ඉතාම හොඳ කාලයක් ජීවිතේ ළඟම ඔබට ළඟා වෙන බව. ඉතින් ඒ කාලය වෙනුවෙන් ලෑස්ති වෙන්න අනවශ්‍ය බැඳීම් හදවත ඇතුලෙන් හිර කරගෙන ඉන්න අනවශ්‍ය අතීත බැඳීම් ඒවා සියල්ල නිදහස් කරන්න ඔබට ඔබ ආදරය කරන්න ඔබට ඔබ ආදරය කරන්න කියලා අපිට වෙනම විදියකට විග්‍රහ කරන්න හරි අමාරුයි. ඔබට කරන්න තියෙන්නේ සියල්ල කෙරේ අනවශ්‍ය වදවීම් ඉවත් කරන්න. අනිත් අය මෙහෙම හිතයි මෙයා මේ විදිහට මං ගැන හිතුවොත් මොකද වෙන්නේ? අනිත් අය ගැන ඔබ අනවශ්‍ය විදිහට හිතන දේ නවත්තලා ඔබව සුවපහසුවෙන් තියාගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා නම් අන්න එතනදී ඔබ නොදැනුවත්වම ඔබට
තමන්ට ආදරය කරන එහෙම නැත්නම් සෙල්ෆ් ලව් කරා ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඔහොම හිමින් අඩිය තියාගෙන යද්දී ඔබට ඔබවම මුණ ගැසේවි. අන්න එදාට ඔබට පුළුවන් නිවැරදි මාර්ග සුව පහසු ගමනාන්ත ළඟා කරගන්නත්.